ඉතින් අද බලමු මේ Pioneer ඔරිජිනල් 650 වොට් ස්පීකර් සිස්ටම් එක ගැන. ඉතින් මේක මොඩල් එක තියෙන උඩ TSA 6978S කියලා. ඉතින් මේක හොඳම quality ස්පීකර් එකක්. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේක බොක්ස් එක බලමු නම් මේක ඔරිජිනල් ස්පීකර් එකක් Pioneer. ඉතින් මේක 6x9 ස්පීකර් එක. ඉතින් මේක මොඩල් නම්බර් එක උඩ බලන්න පුළුවන් TS 69S ගාල් තියෙන මොඩල් එක. මේ මේ පැත්තේ ඔයාට මේක සඳහන් කරන මේඩ් ඉන් වියට්නාම් මේක මේඩ් ඉන් වියට්නාම් ස්පීකර්. ඉතින් මේක හොඳම මිඩ් එකක් ලෝ එකක් හයිස්යක් ගන්න පුළුවන් ස්පීකර් සිස්ටම් එකක්. ඉතින් ඒ වගේ මේ පැත්තේ බොක්ස් එකේ සඳහන් කරලා තියෙනවා මේක ඩයිමෙන්ෂන්ස් මේ ස්පීකර් එකේ එන. ඉතින් ඒ වගේම මේක බැක් පැනල් එක කියන්නේ මේක අපේ බොක්ස් එකේ බැක් එකේ ගහලා තියෙනවා මේක ස්පෙસિෆිකේෂන්ස් කොහොමද මේ ස්පීකර් එක ගැන විස්තර ටික. ඉතින් ඒක තමයි මේ ස්පීකර් බොක්ස එක බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි මේ බොක්ස් එක ඕපන් කරලා බලමු කොහොමද ඇතුලේ තියෙන්නේ කියලා. ඉතින් මේ ස්පීකර් එක හොඳම quality එකක් බලන්න හොඳ සාමාන්‍ය Pioneer setup එකකට කනෙක්ට් කරලා හොඳම quality එකක් බලන්න පුළුවන්. මොකද මේකේ බ්‍රෑන්ඩ් වෙන්නේ Pioneer නිසා. ඉතින් Pioneer sound ගැන දන්න අය දන්නවා කොහොමද කියලා. ඉතින් මේක Chinese speakers වගේ නෙමෙයි. sound quality නම් ඇත්තටම සුපිරි. ඉතින් මම මේක අවසන් වීඩියෝ ක්ලිප් එක දාන්නම් ඔයාලට බලන්න පුළුවන් විදියට මේක කොහොම සවුන්ඩ් කියලා. ඉතින් මේක තමයි මේකට එන වයර් සිස්ටම් එක. ඉතින් මේක ස්පීකර්ස් දෙකට වෙන වයර් කෝඩ් දෙකක් එනවා ක්ලිප් එකකම. ඉතින් මේකට අපිට අපි බොක්ස් එකට කනෙක්ට් සවි කරගන්න මේකට වෙනම ස්ක්‍රූ ඩ්‍රයිවර්ස් ස්ක්‍රූස් 8ක් එනවා. 4 ගානේ ස්පීකර්ස් දෙකට 8ක්. ඉතින් මේක තමයි මේක රිෆෝම් එකකින් කවර් කරලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි මේ ස්පීකර් එක ගැන බලමු. හොඳ ඩියුරබිලිටි එකක් තිබුණත් හොඳම ක්වොලිටි එන ස්පීකර්ස් දෙකක් ඔයාලට බැලුමට පේනවා. ඉතින් මේ තමයි ස්පීකර්ස් එක බලගන්න පුළුවන් ඉන්නේ. ඉතින් අපිට මේ වගේ උඩ දැලක් කෙනව වෙනම මේ දැල තියෙන්නේ අපේ ගලව ගන්න පුළුවන් විදියට ස්ක්‍රූස් ටික දාලා නැවත දැල උඩින් ෆික්ස් කරගන්න පුළුවන්. ඒකට තමයි මේ කම්ප්ලීට් වෙන. ඉතින් මේ විදිහට තමයි ස්පීකර් එක අතර ගත්තම බලන්න පුළුවන් ඉන්නේ. උඩ තියෙනවා මිඩ් රේන්ජ් එකට සහ හයිස් වලට අදාළ ස්පීකර්ස් ටික. ඒ වගේම මේකේ ලෝ එකට අවශ්‍ය ස්පීකර් එක මැද තියෙනවා. ඉතින් මේ වගේ වයර් එකකින් තමයි මේකට කනෙක්ට් කරලා තියෙන. උඩ තියෙන ස්පීකර්ස් ටික නිකන් ලෝකල් ස්පීකර්ස් චයිනීස් තේවල් දැකලා ඇති. පොඩි කේබල් දෙයක් තමයි උඩ ස්පීකර් එකකින් ඉඳන් අර පොඩි ස්පීකර්ස් වලට යන්නේ. ඉතින් මේක එහෙම නැහැ. කෙලින් මැදින්ම වයර් එකක් කියලා තමයි මේකට කනෙක්ට් වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තම සුපිරි සවුන්ඩ් එකක් තියෙන ස්පීකර් සිස්ටම් එක. හොඳම ලෝ එකක් ගන්න පුළුවන් මේ වලින්. ඒ වගේ මේවා උඩ අපිට ෆ්‍රේම් එකක් ඇවිල්ලා දිනවා. වගේ ස්පීකර් එකේ කට වෙනස් නම් තව වෙනස් නම් මේ ෆ්‍රේම් එක දාලා ඒක හදා ගන්න පුළුවන් ඒ විදිහට. නැත්නම් ස්පීකර් වලට කැමති නම් එළියට ගන්න පුළුවන් මේ ෆ්‍රේම් එකෙන්. ඒ සඳහා තමයි මේ අපිට ෆ්‍රේම් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම මේකේ සවුන්ඩ් සිස්ටම් එකේ සවුන්ඩ් ක්වොලිටි එක ගැන වීඩියෝ එකක් දාලා දෙනවා. මේ උඩ වෙන ටැග් එකෙන් බලන්න පුළුවන් වැඩ ගිහිල්ලා සවුන්ඩ් ක්වොලිටි එක මේ කොහොමද කියලා. ඉතින් මේ අපේ තියෙන පේජ් එක මේ මල්ෂාන් ඔඩියෝ සෝන් කියන පේජ් එක ගිහලා බලන්න පුළුවන් මේ වගේ දේවල්. ඔයාලා මිල ගණන් සහ විස්තර ගෙන්න ගන්න විදිය ඒවත් අපි දාලා තියෙනවා පේජ් එකේ link එකම පරලා දාලා තියන්නම්. ඉතින් අද වීඩියෝ ගැන හිතන්න මොකද ඔයාලා මේ වගේ ස්පීකර්ස් යූස් කරනවා ඉතින් ඔයාලා අද පළවෙනි කමෙන්ට් කරන්න. ඉතින් අපි තවත් අලුත් මේ වීඩියෝ හම්බ වෙනවා. වඩු දවසක් අපි දැන් නම් +30